සුදානම් සෙල්ලරාටම මගේ නෝගී සර්විස් ආරායට ප්‍රොජෙක්ට් ඩෙවලොප්මන්ට් වීඩියෝ සීරීස් එකේ 21 වෙනි වීඩියෝ එක මේක. මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අපි ප්‍රොඩක්ට් සෝටින් ප්‍රොසෙස් එක වෙන්නේ කොහොමද කියලා. කෝඩ් එක බලමු. මේ දින අපේ ඇඩ්වාන්ස් සර්ච් ප්‍රොඩක්ට් කියන අපේ ෆයිල් එක. මේ ෆයිල් එක ඔක්කොම කලින් වීඩියෝ එකේ එක්ස්ප්ලেইন කරා. මේ වීඩියෝ එකේදී කරන්නේ අපේ සෝටින් එකට අදාළ පාර්ට් එක විතරයි. මෙතනදී අපි ඉස්සර ප්‍රොඩක්ට් සර්ච් කියන අපේ කන්ට්‍රෝල් ෆයිල් එක බලනවා. මේ ෆයිල් එකේ අපි සෝටින් වලට අදාළ පාර්ට් එක බලමු. මෙතන අපි සෝටින් වලට අදාළ පාර්ට් එක. මෙතනදී සෝට් කෝර් එක මේ විදිහට තියෙනවා. අපි බිල්ඩ් සෝට් කෝර් කියන ෆන්ක්ෂන් එක කෝල් කරගෙන මෙතන අපි බිල්ඩ් සෝට් කෝර් කියන සෝට් එකට අදාළ ෆන්ක්ෂන් එක. මෙතනදී allow source අපි මේ විදිහට සෙට් කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී මම සෝට් කියලා වේරියබල් එකක් හදාගන්නට array එකේ මේ ටික තියුණු කරලා සෙට් කරගෙන තියෙනවා. තියෙනවා නම් මේක වෙන විදිහට එහෙම නැත්නම් reverse කියන එක default setting එක හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී return කරගෙන අපි මේ value default එක විදිහට මේ කෝඩ් එක return කරනවා. ඊළඟට අපි බලමු මේ ෆයිල් එක. මෙතන තියෙනවා අපේ sorting වලට අදාළ කොටස. මෙතන sort කියන එක මේ විදිහට filter එකක් විදිහට මේ විදිහට filter දෙක මේ විදිහට set කරලා දෙනවා. ඊට පස්සේ අපි design එකේ බලමු sorting. මේකෙන් අපේ sorting link එක මෙතනදී select එකක් option එකකින් select දාලා දෙනවා මේ විදිහට. මෙතන option විදිහට USDT තියෙනවා, price low තියෙනවා, price high තියෙනවා, සහ rating එක තියෙනවා මේ විදිහට. මේකෙදි ඉන්නේ latest product එක නම විදිහට මේක select කරලා නම් මේක select කරලා නැත්නම් default එක විදිහට null වෙනවා. price low කියන එක තියෙනවා. ඒ කියන්නේ low price එකට high price එකක් තියෙනවා. ඊට පස්සේ high price එකට low price එකක් තියෙනවා. ඊට පස්සේ popularity ගන්නවා මේකට දාන්න තියෙනවා. මේවා filters වල set කරලා නම් selected කියලා තියෙනවා නම් select කරනවා. එහෙම නැත්නම් default එක null වෙනවා. ඉතින් අපි මේ part එක හදාගෙන දිගෙන්නේ. ඊට පස්සේ මෙතනදී point එක දාලා filter dash k කියලා හදාගන්න කියනවා. මෙතන v කියන එක and k කියන එක not බලනවා sort කරලා එහෙමනම් කො වෙනවා මෙන්න මේ input එකේ කො වෙනවා. මෙතන form එක submit වෙලා තමයි අපි output එකකින් අපි output එක බලමු. මේ තියෙන අපේ home file එකද advanced search එකකින් බලනවා. මෙතන මේ sorting ටික බලා ගන්න පුළුවන්. මෙතනදී price low to high බැලුවොත් අපිට price එකට high price එකට මේ විදිහට set වෙනවා. price high to low බැලුවොත් වැඩි price එකට අඩු price එකට මේ විදිහට set කරලා බලා ගන්න පුළුවන්. මෙතනදී reviews තියෙන විදිහට video වලට අනුව මේ විදිහට sorting වෙනවා. මම හිතනවා මේ video පැහැදිලි කියලා ඊළඟ video. Thank you.